මන්දෝදරි මොහාන් රාජ් මඩවල දෙවන කොටස හතරවන පරිච්ඡේදය. සාරා නම් සමනල් කෙල්ල. එය සතුටේ පරමානන්දනීය කාලය විය. ඇයටම ඇය තුළ උතුරන සතුට තේරුම් ගත නොහැකි විය. කෙනෙකු පිළිබඳ හැඟීම් බරවීම, කෙනෙකුගේ ස්පර්ශයක් වෙනුවෙන් මග බලා සිටීම, කෙනෙකුගේ ඇමතුමක් වෙනුවෙන් කල්පකාලයක් බලා සිටීම ආදරය විය හැකියයි ඇය ප්‍රථම වරට උපකල්පනය කරමින් සිටියාය. එසේම ටෙලිනාට්‍ය හරහා ආදරය පිළිබඳ විවිධ නිගමනවලට එළඹට සිටි සිරියාවතීට ඇය ආදරය යනු මේ විදිහ යයි පැහැදිලි කළේ මේ කාලයේදීය. ඒ පැහැදිලි කිරීම් කිසිවක් ඊට පෙර සිරියාවතී කිසිම ටෙලිනාට්‍යයකින් අසා තිබුණේ නැත. එබැවින් ඇය ඒවා අසා සිටියේ හුදෙක් කන් දෙකෙන් පමණක් නොව මුළු සර්වාංගයෙන්ම අවධානය යොමු කරමින්ය. ඒ ඇතැම් දවසක ඇය මෙසේ තමාටම නුමුණා ගත්තාය. වයසේ වැරැද්ද. තවත් දවසක මොනවා හරි සිද්ධ වෙලාද මන්දා යයි ඇය තමාටම පවසා ගත්තාය. එහෙත් ඒ සැක සංකා කිසිවක් සිරියාවතී පියවර 8 ඈතින් වූ කාමරයට කිසි විටක සංනිවේදනය නොකළාය. මන්දයත් ඒ වන විට මේ දැරිය වෙන කාගේවත් බවකින් උපන් දරුවෙකු වැයි සිතන්නට බැරි තත්වයකට ඇය පත්ව සිටියාය. සමනලුන් පිළිබඳ තරුෂගේ අසාමාන්‍ය ආදරය කැපී පෙනෙනට ගත්තේද මේ කාලයේ. දන්නවද? සමනලු තමයි ලෝකෙ ලස්සන අහිංසකම සත්තු. ඇය එසේ කීවේ හදවත පත්ලෙන්මය. ඊටත් වඩා ඇය උන් ගැන මෙසේ කීමට වඩාත් ප්‍රිය කළාය. ඒගොල්ලෝ තරම් ආදරය කරන්න දන්න වෙන කවුරුත් නැහැ. දවසකට 10 වතාවකට වඩා ඇය මේ අදහස සිරියාවතීට ප්‍රකාශ කළ අතර ඒ හැම විටකම ඇය නිහඬ වූයේ සිරියාවතී "ඔව් බේබි, ඒක ඇත්ත" යයි එය අනුමත කිරීමෙන් පසුවය. මේ සමනල් පිස්සුව කොතරම් දෙයත් ඇය මේ කාලයේ තරුණ සංනිවේදනවේදීන්ගේ සංගමයේ සිටි මිතුරියකගේද උපදෙස් ඇතිව සිය කාමරයේ දලඹුවන් ඇති කළාය. කුඩා දැලකින් වට කළ ඒ දලඹුවන්ට ඇය දලඹු ආහාර සම්පාදනය කළේ සිය අතින්මය. කුඩා පෙති කපන ලද ඩොඩම්, අන්නාසි, කොමඩු මෙන්ම වතුර සමග මිශ්‍ර කළ තලපයක් මෙන් සෑදූ කෙසෙල්ද ඒ අතර විය. ඒ ආහාරගෙන උන් තරව වැඩුණු අතර සමනලයෙකු දක්වා ක්‍රමයෙන් සිදු වූ උන්ගේ රූපාන්තරණය ඇය නිරීක්ෂණය කළේ හරිම ආසාවෙන් යුතුවය. එසේ උන් වැඩුණු පසුව උන්ගේ ආදරයේ කෙළවර ස්වභාවය අනුව ගැහැණු සහ පිරිමි වශයෙන් වෙන් කිරීම භාරදූර කාර්යයක් විය. එබැවින් ඇතැම් අවස්ථාවලදී ඇය ටෝනි, පීටර්, ඩේවිඩ් වැනි නම් තැබුවේ ගැහැණු සමනලුන්ටය. ඒ විදිහට ඇලිස්, නිකී, සාරා වැනි පිරිමි ළමුන්ට පිරිමි සමනලුන්ට යෙදූ අවස්ථාද තිබිණි. එහෙත් ඒ පුංචි අතපසුවීම් ඇය කෙතරම් නොතැකූ අතර වැඩිහිටියන් වූ පසු ඇය උන් එළිමහනට මුදා හැරියේ උන්ගේ නමින් වෙන වෙනම දත්ත සටහනක් තබා ගැනීමෙන් අනතුරුවය. ඒ අනුව සතුවකට පසු වුණත් එළිමහනේ උන් පියාඹුණු දුටු විට උන්ගේ වර්ණය, හැඩය, අත්තටුවල ප්‍රමාණය වැනි සාධක මත ඒ ටෝනි හෝ පීටර්ද එසේත් නැත්නම් ඒ සාරා හෝ ඇලිස්ද යන්න ඇයට ටක්කෙටම කිව හැකි විය. එසේම ඩේවිඩ්, නිකී සමග හෝ ඇලිස්, පීටර් සමග හෝ ආදරය කරන අවස්ථා ඇය සිය ඇස් දෙකෙන්ම දුටුවාය. ඒ ආදර සම්බන්ධතා ඇය සිය දත්ත සටහන් පොත තුළ ඇතුළත් කළේ විශේෂ තරු ලකුණු සහිතවය. මේ අතර එක දවසක් ඇය සිරියාවතීට මෙසේ කීවාය. "මගේ ඔළුව වටේ සමනල්ලු කැරකෙන්න පටන් අරගෙන." එය සිරියාවතීට අමුතු කතාවක් නොවීය. "එහෙම නොවුනනම් තමා පුදුමේ" යයි ඇය පිළිතුරු දුන්නාය. "මම බලාගෙන ඉන්නේ චූටි බේබි උන් වගේ පියාඹන දවස කවද්ද කියලා." සිරියාවතී එසේ සරලව සාධාරණීයකරණය කළ නමුත් තරුෂිට එය අසාමාන්‍ය විය. ඇය ඇත්තටම දැනුනේ ඇය විසින් මුදාහල සමනලුන් ඇගේම හිස වටා භ්‍රමණය වන බවය. රාත්‍රී නින්දේදී සමනලුන් එසේ පියාඹන විට එය එක්තරා සිහිනයක කොටසක් යයි ඇය මුලදී අනුමාන කළාය. එහෙත් ඊළඟ දවස් කීපයේ උදෑසන නැගිටින විටද ඇය පාසලට යන අතරතුරද ඉන්පසුව ගුරුවරුන්ගේ දීර්ඝ දේශනා අතරමැදද එයිනුත් ඉක්බිතිව හවස පාසල ඇරී ගෙදර එන විටද ඔවුන් තොර තෝංචියක් නැතුව හිස වටා පියාඹන්නට ගත් විට ඇය සිය හොඳම යෙහෙළියට එය අනාවරණය කළාය. "කවිෂා,
මගේ ඔළුව වටේ සමනල්ලු කැරකෙන්න පටන් අර. මොකක්? ඒ අපබ්‍රංශ කතාව එකවරම ඇගේ ඉහෙළියට අවබෝධ නොවීය. එබැවින් තවත් සරලවය පැහැදිලි කරන්නට ඇයට සිදු වුණේ. මට දැනෙනවා හැමතිස්සෙම ඔළුව කැරකෙනවා වගේ. මහන්සියට බං මහන්සියට. කවීෂා සිනාසෙමින් එයට පිළිතුරු දුන්නාය. එහෙත් තරුෂයට පිළිතුරු දුන්නේ සිනාසෙමින් නොවේ. ඔව් වෙනදට වටා ලොකු මහන්සියකුත් ඇඟට දැනෙනවා. උඹ අශයෙන් ගැන ඕනට වඩා හිතනවා වැඩි. ඇයවර ඇය අන්තමට සිනාසුනාය. එහෙත් එයට පෙරලා පිළිතුරු දුන්නේ නැත. පැයෙන් පැය දවසින් දවස ගත වෙන විට මේ සමනලුන්ගේ ප්‍රශ්නය කාලය විසින් විසඳුණු ඇතැයි ඇය අනුමාන කළාය. එක අතකට මාස ගණනක් පුරා තිබූ තමන්ගේ උග්‍ර සමනල් පිස්සුව එයට මුල බව ඇය තේරුම්ගෙන සිටියාය. ඕනෑම දෙයකට ඕනාවට වඩා එල්බ සිටින විට එය මානසික ආතතියක් බවට පත්වන බව ඇය දැන සිටියාය. ඒ අවබෝධයෙන් යුතුව ඇය අන්තිමට දළඹුවන් එළියට විසි කළාය. උන් වට කළ කුඩා දැල කඩා බිඳ දැම්මාය. එහෙත් ඇති කළ සමනලුන් ගැන එකතු කළ දක්ත ආරක්ෂිතව තැන්පත් කර තමාට සමාව දෙන්නැයි උන්ට ආයාචනා කළාය. මේ විකාර කරකැවිල්ල සාමාන්‍ය වූ පසු තමා උන් ගැන තවත් නැවත සලකා බලන බවත් උන්ගේ ආදරයට තමාගේ අනුග්‍රහය නැවත සපයන බවත් පොරොන්දු වූවාය. එහෙත් ඉන් පසුවද එය සාමාන්‍ය නොවීය. ඒ හිසබර ගතිය කරකැවිල්ල සමග ඇඟට දැනෙන මහන්සිය දවසින් දවස වැඩි වූවා මිස අඩුවක් නම් නොවීය. එපමණකුදු නොව පාසලේ තෙවන මහලේ වූ පන්ති කාමරයට යන පඩිපෙළ නගින විට වෙනදට වඩා තමාගේ සිරුරට දහඩිය වුණ හැටිද ඒ සමග පපුවේ හතිය වැඩිවන හැටිද ඇය නිරීක්ෂණය කළාය. ඒ සියල්ල තමාගේ හිතේ නොසන්සුන්තාවය යැයි සිතන්නට ඇය තම සිතට අනුබල දුන්නාය. නමුත් බිහිසුණු බෝම්බයකටත් වඩා දරුණු ලෙස ඇගේ හිතේ සැකේ පුරා ගියේ මාසික ඔසප් වීම සුපුරුදු දිනට වඩා සති 3ක් ගත වුණු පසුත් සිදු නොවුණු විටය. මට බයයි කවීෂා. ඉවසා බැරිම තැන එක්තරා සවස් වරුවක පාසල ඇරී ගෙදර යන අතර ඇය සිය මිතුරියට කීවාය. මොහොතක් ඇගේ බියෙන් වෙවුලන දෙතොල් දෙස පරීක්ෂා කර සිටි කවීෂා කිසිවකට කලබල නොවන නිසාත් එවැනි ප්‍රමාදයන් කොයි කාට වුණත් අහම්බයක් ලෙස සිදුවිය හැකි බවත් අවධාරණය කළාය. එහෙත් එදා හවස ගෙදර යන ගමන් ඇය ෆාමසියට ගොස් ප්‍රෙග්නන්සි ස්ට්‍රිප් 3ක්ම මිලදී ගත්තාය. කටක් කර මේ කිසිවක් සිරියාවතියට කිව නොහැකි නිසා ඇය ගෙදර ගොස් සිරියාවතී මගහැර කාමරයේ දොර වසා ගත්තාය. චූටි බේබී කෑම ලෑස්ති කියමින් සිරියාවතී 11 වතාවක් දොරට තට්ටු කරද්දී මට හෙට එක්සෑම් යයි කෑ ගසා එය මගහැරියාය. මේ සියලු රැයම ඇය ගත කළේ අවදියෙන් හා වියරුවෙන් යුතුය. තම ජංගම දුරකථනය හරහා YouTube වෙත ගිය ඇය How to do a pregnancy test යන මැයින් යුතු සියලුම වීඩියෝ නැරඹුවාය. ගර්භඩින් භාවය ගැන අන්තර්ජාලයේ තිබූ සිංහල හා ඉංග්‍රීසි සියලු ලිපි කියෙව්වාය. හරියටම පාන්දර 5ට සියලු නැරඹීම් සහ සියලු කියවීම් පසක දැමූ ඇය සිත සන්තුන් කරගත්තාය. ඇඳ පසක මේසය මත තිබූ හවස ෆාමසියෙන් ගෙන ආ ප්ලාස්ටික් කුප්පිය වෙවුලන දෑතින් ගෙන නාන කාමරයට ගියාය. තවත් මිනිත්තු 5කට පසු තද තැඹිලි පාට ටෙස්ට් ස්ට්‍රිප් එකක් කඩා මුළු රාත්‍රිය පුරාම තමන්ව දැනුවත්ව තිබූ එහි උපදෙස් මාලාව නැවත වරක් කියවුවාය. අනතුරුව මේ මහ පාන්දර කොතරම් සීතල වුවත් සිරුර පුරා දහඩිය බිඳ දමා එද්දී තමාගේම මුත්‍රා සාම්පලය දෝතට රැගෙන ඒ තීරණාත්මක මොහොතට සූදානම් වූවාය. තවත් 30කට තප්පර 30කට පසු ප්‍රතිඵලය ලැබිණි. වසා ගනිම්දෝයි නොගනිම්දෝයි අතීතරණය මත තැබූ දැස් ඇය විවර කළාය. එවිට උපන්දා සිට මේ ගෙවී ගිය 19 අවුරුද්ද තුළ සිය දෑසින් දුටු භයානකම දර්ශනය වූ ඒ රතු ඉරි දෙක ඇය ඉදිරිපස දර්ශනය විය. ඒ සැනින් හදවත පත්ලෙන් නැගී ආ වේදනාව හා පශ්චාත්තාපය කඳුළු ලෙස මතුවීම වැළැක්විය නොහැකි විය. ඇය ඇඳ මත දිගා වී පුළුන් කොට්ටය මත හිස හොවා එය තෙත බරිත වනතුරු හඬන්නට පටන් ගත්තාය. හරියටම පැයකට පසු උදෑසන හයිය පොළවට ඇය කඳුළු වැගිරීම නතර කරාය. කොට්ටය පසක තබා ඇඳෙන් නැගිට්ටාය. මේසේ මත තිබූ ජංගම දුරකථනය අතටගෙන එහි අශයෙන් නම් අංකයට good morning love යයි මැසේජයක් තැබුවාය. ඉන්පසු ඒ මැසේජය තැබූ තැන කළු හරි දෙක නිල් පැහැයට හැරෙනතුරු එදෙසම බලා සිටියාය. කල්පයක් ගෙවිනි, දෙකක් ගෙවිනි, 3ක් ගෙවිනි. හරියටම මිනිත්තු 4කට පසු එය නිල් පැහැයට හැරිනි. good morning darling. තොල් දෙකක ඉමෝජියක් සහිතව ඇගේ මැසේජයට පහලින් එසේ සටහන් වින. පැය ගණනාවක දීර්ඝ විරාමයකට පසුව ප්‍රථම වතාවට ඇගේ මුහුණ මත සිනාවක් නැගුණේය. ඒ කෙතරම් අහිංසක වීද යත්
පැයක් පුරා නැගුණු කඳුළු පරයා ඇගේ මුහුණ වහා විකසිත වුණේය. ඒ සමගම සිය ඇඟිලි තුඩු මතින් ඇය නැවත ටයිප් කළාය. මොකද කරන්නේ? සැනකින් කළු හරි දෙක නිල් පැහැයට හැරි පිළිතුරු ලැබිණි. ඔෆිස් යන ලෑස්ති වෙනවා. මෙච්චර උදේ? කොහෙද උදේ? දැන් 6:00 කිට්ටුයි. ඔයා ස්කූල් යන්නේ නැද්ද? යන්න හදන්නේ. ඇයි ඊයේ දවසේම ෆෝන් එක ඕෆ් කරලා? ඇයි මොහොතක් කල්පනා කළාය. නැවත ටයිප් කළා. සනීප නැති වුණා. මිග්‍රේන්. කිව්වෙත් නෑ. මට ඔයාට කියන්න දෙයක් තියෙනවා. කියන්න. මෙහෙම බෑ. කෝල් එකක් ගන්නද මං? දැන්? ඔව්. කළු හරි දෙක නිල් පැහැවුවද තව මොහොතක විරාමයක් ඇතිවිය. ඒ මොහොත තප්පර කීපයක් දක්වා දීර්ඝ වෙද්දී අය නොසන්සුන් වූවාය. එහෙත් ඊළඟ මොහොතේ ඇගේ දුරකථනය නාද වුණේ. හෙලෝ. උම්මා කීයක් ඕනද? ඇය ඇස් පියාගෙන පිළිතුරු දුන්නාය. 125ක්. එච්චර බෑ 25ක් දෙන්නම්. කොහෙටද ඕනි? එච්චර බෑ කිව්වට වනචනකම නම් තියෙන. අහිංසක කොල්ලන්ට පද හදන්න එපා. හරිද? ඔහුගේ ආදරණීය තරවටු කිරීම අනෙක් අන්තයෙන් ඇයට ඇසිනි. ඇත්තටම එය කෙතරම් ආදරණීය වීද යත් ඔහු මේ දැන් ළඟ සිටියා නම් ඔහුගේ කන් පෙත්තක් හපනවාද නැත්නම් නොරි දෙන්නට නහය හපනවාදැයි ඇය කල්පනා කළාය. එහෙත් එය අමතක කර ඇය මෙසේ පිළිතුරු දුන්නාය. හරි කියන්නද ඕන තැන? එපා. ඇයි? උදේ පාන්දර ඌව කිව්වට පස්සේ මං කොහොමද ඔෆිස් ගිහින් වැඩ කරන්නේ? එහෙම වුණොත් මං ඔයාගේ ස්කූල් එකට එනවා ඔයාව උස්සන් යන්න. දැන් කොහොමත් ඔයාට මාව උස්සන් යන්න සිද්ධ වෙනවා. ඕකේ. shall I come now? පොපියන සිනාවෙන් යුතු ඔහුගේ ආදරණීය හඬ එහා පැත්තේ අන්තයෙන් ඇයට ඇසිනි. එහෙත් ඔහුගේ ඒ සිනාව ඇය පෙරලා සිනාවකින් පිළිතුරු නොදුන්නාය. ඒ වෙනුවට බරසාර හඬකින් මෙසේ කීවාය. I'm not joking, love. I wanna say something. Yes, tell me, darling. I'm listening. තීරණාත්මක තප්පර කීපයක නියලිතාවයක් ඇතිවිය. අනතුරු ඒ භයානක වචන කීපය ඇගේ මුවින් පිටවිය. මං pregnant. What? මොකද්ද ඔයා කිව්වේ? මං pregnant. කොහොමද දන්නේ? මං pregnancy test එකක් කළා. දැන් ටිකකට කලින්. ඒක positive. I can't believe this. කොහොමද එහෙම වෙන්නේ? මන් දන්නේ ආශයෙන් කොහොම හරි එහෙම වෙලා. මන් දන්නේ එච්චරයි. හරි. ඔයා කලබල වෙන්න එපා. දැන් ස්කූල් යන්න. මං හවසට කෝල් කරන්නම් ඔයාට. මට ඔයාව හම්බ වෙන්න ඕනද? Sure. I will call you. දුරකථනයේ විසන්දි විය. ඇය හැඟීම් විරහිත ඒ ඉන්ද්‍රජාලික වස්තුව දෙස තවත් මොහොතක් බලා සිටියාය. එදින පාසල් ගියද හවස් වරුව වනතුරු ඇයට ස්පාසුවක් නොවිය. එසේම පාසල තුල ගත කළ කාලය තමා කළ කී දේ ගැනද ඇයට නිනව්වක් නොවිය. විෂයෙන් විෂයට මාරුවද ගුරුවරුන් වරින් වර වෙනස් වුවද ඇය ඒ කාලය පුරා සිටියේ ඇයටම තේරුම් ගත නොහැකි සිහිනයක් තුලය. මොකද වෙලා තියෙන්නේ? යයි කවිෂා ඇයට ඇඟිල්ලෙන් ඇන විමසූ හැම විටකම ඒ සිහිනේ නවදි වී ඇය දුන්නේ එකම පිළිතුරක් පමණය. හවසට කියන්නම්. පාසල ඇරී ගෙදර යන අතර ඔවුන් නිතර හමු වෙන කොෆි ෂොප් එකේදී ඇය සිය ප්‍රියතම මිතුරියට සියල්ල වචන දෙකකින් පැහැදිලි කළාය. මම ප්‍රෙග්නන්ට්. එසැනින් කවිෂා තොලගාමින් සිටි සීතල ලතේ මචියාතේ වීදුරුව පසෙකට කළාය. පසුව බ්ලැක් කරන්ට් මොහිටෝ වීදුරුවේ බින්දුවක්වත් තොල නොගා බිම බලාගෙන සිටින තරුෂිගේ මුහුණ දෙස එක එල්ලේ බලා සිටියාය. අනතුරුව තීරණාත්මක ලෙස මෙසේ ප්‍රශ්න කළාය. අශේන්ට කිව්වද? ඔව්. මොකද කිව්වේ? අද හවසට හම්බ වෙන්න එනවා කිව්වා. මං ගෙදරටත් කිව්වා අද හවස ක්ලාස් කියලා. දැන් හවසනේ. ගනින් දැම්ම කෝල් එකක්. දැන් ටිකකට කලින් මං ගත්තා. ඉතින් ෆෝන් එක ඕෆ්. මොකක්? ඔව්. මං උදේ ඉන්ටර්වෙල් එකේදීත් ගත්තා. ඒ වෙලාවෙදිත් ඕෆ්. WhatsApp message ඩිලිවර් වෙන්නෙත් නැහැ. What the fuck? කවිෂාසී දකුණත මිට මොලවා මේසේ මතට වැරෙන් ගැසුවායි. ඒ සමගම දෙදෙනාගේ බීම වීදුරු දෙක මදක් ඉහිරි ගියද ඇය ඒ ගැන මදකුදු නොසලකා ලේපනේ තරම් තදට යටිතුල හපා ගත්තාය. තරුෂි බිම බලා ගත්තාය. අනතුරුව සෙමෙන් හිසෝසවා දෙකපුල් දිගේ ගලා ගිය කඳුළු එසේම තිබියදී සිය මිත්‍රියගෙන් මෙසේ ප්‍රශ්න කළාය. මට කියපන් මන් දැන් මොකද්ද කරන්න ඕන කියලා. කවිෂ සංසුන් වූවාය. පසු අසාමාන්‍ය ලෙස සිනාසී මෙසේ පිළිතුරු දුන්නාය. අශෙන් මොකක් හරි ලොකු වැඩක වෙන්න ඇති. තව ටිකකින් ෆෝන් එක ඔන් කරයි. තරුෂි එදා හවස් වරුවම බලා සිටියාය. ගෙදර ගොස් මධ්‍යම රාත්‍රිය දක්වාද මධ්‍යම රාත්‍රියෙන් පසුව මහපාන්දර දක්වාද ඔහුගේ දුරකථනය සක්‍රිය වෙතයි බලා සිටියාය. පසුදා අලුයම 6 වන විට ඇය අශෙන්ගේ අංකයට ලබාගත් ඵල රහිත ඇමතුම් සංඛ්‍යාව දුරකථනයේ සටහන් වී තිබුණේ 460ක් ලෙසය.
පසුදා ඇය පාසල් ගියේ නැත. ඔළුව කැක්කුම යයි සිරියාවතිට පවසා ඇය මුළු උදේ වරුවම නිදාගත්තාය. දවල් 1ට ඇය ඇඳෙන් බිමට බැස්සාය. අෂෙන්ගේ අංකයට 807 වන වතාවට "Please call me love" යයි WhatsApp මැසේජයක් තැබුවාය. තවත් වතාවක් ඇමතුමක් ගැන "ඔබ ඇමතූ දුරකථනය ආවරණ කලාපයෙන් බැහැරව ඇත" යයි පිළිතුරු දුන් ගැහැණියට "Bloody bitch" යයි බැණ වැදුනාය. ඒ සමග තමාට ඉහින් කනින් දාඩිය දමන හේතුව කල්පනා කළාය. කාමරයේ වායු සමීකරණය රිමෝට් එක අතටගෙන එහි උපරිමයේ සටහන්ව තිබියදීත් එසේ වන්නේ තමාගේ අවාසනාව නිසා යයි තමාටම සාප කරගත්තාය. අනතුරුව නැවත දුරකථනය අතටගෙන කවිෂාගේ අංකයට මැසේජයක් තැබුවාය. ගෙදර යන ගමන් අපේ ගෙදර වරෙන්. හවස 3ට මිනිත්තු කීපයක් තිබියදී කවිෂා පැමිණියාය. ඇය එන විටද කාමරේ දොරගුළු දමා තිබූ බැවින් 10-12 වතාවක් දොරට තට්ටු කරන්නට ඇයට සිදු වුණේය. දොර විවෘත කළ විගස දොඹගෙඩිමෙන් රත් පැහැයට හැරී තිබූ තරුෂිගේ ඇස් දෙකත් පිස්සියකගේ මෙන් විසිරී තිබූ ඇගේ කෙස් කලඹත් කඳුළු පිස දෑම නිසා දුර්වර්ණ වූ ඇගේ ටීෂර්ටයත් දුටු සැනින් කවිෂා ගොළු වුණාය. එහෙත් වහා ඒ හැඟීම් හිතින් මකා මෙසේ කීවාය. සිරියාවතී බයයි උඹට තරහ යනවා කියලා කාමරේ දොර ළඟටවත් එන්න. තරුෂි නිහඬය. එයා කියන උඹ දවසේ මුකුත් කෑවේ නැහැ කියලා. තරුෂි නිහඬය. මං ගෙනාව උඹට පේස්ට්‍රි වගේකුයි අයිස් කැපුචිනෝ එකකුයි. තරුෂි තවමත් නිහඬය. බාත්රූම් එකට ගිහින් දත් මැදලා මූණ හොදගෙන වරෙන්. එවර තරුෂි කතා කළාය. එයාගේ ෆෝන් එක තාම ඕෆ්. ඕෆ් විතරක් නෙමෙයි. එයා උඹව බ්ලොක් කරලා. උඹ කොහොමද දන්නේ? උඹේ ඒ මූණ ඔක්කොම කියනවා. එවිට තරුෂි මුහුණ වසා ගත්තාය. හුස්ම ඉහළට අදිමින් හඬන්නට සූදානම් වුණාය. ඒ සමගම කවිෂා ඇදහිය නොහැකි ජවියකින් ඇය ඉදිරියට පැන කෑ ගැසුවාය. "ප්ලීස් ඔය මුස්පේන්තු ඇඬිල්ල නවත්තපන්." කාමරයේ දොර වසා තිබුණද ඒ හඬ සිරියාවතී ඇතුළු සේවිකාවන් සියලු දෙනාටම ඇහෙන්නට ප්‍රමාණවත් බව තරුෂි තේරුම් ගත්තාය. කොහොමත් මේ වෙලාවේ අධික සැකයෙන් සිටින සිරියාවතී අනවශ්‍ය හේතු සාධක සැපයීම් අවශ්‍ය නොවේ. එහෙයින් ඇය නිරාසයෙන්ම නිසල්මන් වුණාය. එහෙත් ඉතා පහත් ස්වරයෙන් මෙසේ කීවාය. "යකෝ තේරුම් ගනින්. මං මිනිහෙක් හින්දා බඩින්. ඒ මිනිහා දැන් දවසක් තිස්සෙම ෆෝන් එක ආන්සර් කරන්නේ නැහැ." එවිට ඉතා සරලව කවිෂායට මෙසේ පිළිතුරු දුන්නාය. "උඹත් එක්ක හැමිනුණු මිනිහා උඹ බඩින් කියලා දැනගෙන උඹ බ්ලොක් කළාට පස්සේ උඹ තවත් හිතනවද ඌට මේ ප්‍රශ්නෙට මැදිහත් වෙන්න ඕන කියලා?" එවර නම් තරුෂිට කඳුලි හංගගෙන සිටිය නොහැකි විය. මහ හඬින් හීන් ඉකිබිඳුමක් සහිතව ඇය මෙසේ කීවාය. "අෂෙන් මට ආදරෙයි. මං ඒක දන්නවා." කවිෂා ඇයට හොඳටම ලංව ඇගේ උරහිස මත දෑත් තැබුවාය. අනතුරුව තීරණාත්මක ලෙස මේ වචන ඇගේ කනට කෙඳිරුවාය. "තව එක සැරයක් ඔය මිනිහාගේ ආදරය ගැන උඹ වචනයක් කිව්වොත් මං යනවා මෙතනින්." කවිෂා හැර මේ වෙලාවේ තමාට වෙන කිසිමෙකු නැති බවත් ඒ වන විටත් ඇය තේරුම්ගෙන අවසානය. එබැවින් එය පිළිගැනීමේ හැර ඇයට වෙනත් විකල්පයක් නොවිය. තප්පර කීපයක අසාමාන්‍ය නිහඬතාවයකට පසු ඇය එය පිළිගෙන මෙසේ ප්‍රශ්න කළේ ඒ නිසාය. "හරි. උඹ දැන් මට මොනවද කරන්න කියන්නේ? තාත්තට කතා කරපන්." "ඕස්ට්‍රේලියාවට?" "ඔව්. මම මිනිහෙක් හින්දා බඩින් කියලා එයාට කියන්නද කියන්නේ?" "ඔව්." තරුෂි ලොකු හුස්මක් ඉහළට ගත්තාය. කඳුළු පෙරෙන දෑසින් යුතුව එයට මෙසේ පිළිතුරු "බෑ. කොහොමත් බෑ." මද විරාමයක් සහිතව එයටද මෙසේ එක්කලාය. "එයා මට කෝටියක් වියදම් කරන්න ලෑස්ති වුණත් මට ආදරේ නැති මිනිහෙක්ට මගේ ප්‍රශ්න කියන්න බෑ." "හරි එහෙනම් අපි උඹේ අම්මට කියමු." "උඹට පිස්සුද? ඒක කොහොමවත් වෙන්නේ නැහැ." "ඇයි? මං වෛර කරන ගෑනියන්ට ඒවා කොහොමද කියන්න බෑ?" එහි තේරුම කුමක්දයි කවිෂා ප්‍රශ්න නොකළාය. එහෙත් ඉතා සරලව ඇය මෙසේ ප්‍රශ්න කළාය. "එතකොට උඹ හිතාගෙන ඉන්නේ තව මාස දෙකකින් බඩක් බැඳගෙන ගිහින් විභාග ලියන්නද?" ඒ වචන කීපය ඇගේ පපුව ගැස්ම කොතරම් වැඩි කළේද යත් ඇය වහා ඉදිරියට නෙමී කවිෂාගේ ගෙල බදා ගත්තාය. පසුව ඉකි ගසා හුස්ම ඉහළ පහළ යවමින් මේ වචන කීපය මුදා හැරියාය. "කවි, මට ඇත්තටම මේ වෙලාවේ ආදරය කරන්න උඹ විතරයි. ඒ හින්දා මට මේක කියන්න පුළුවන්කමක් තියෙන්නෙත් උඹට විතරයි. පුළුවන් නම් කියපන් මම මොනවද කරන්න ඕනේ කියලා." එවර කවිෂාගේ ඇස් තෙත් වුවත් එය අසීරුවෙන් මැඩගෙන මෙසේ පිළිතුරු දුන්නාය. "අපි තව දවස් 3ක් බලමු. අෂයන්ගේ උත්තරේ මොකක්ද කියලා. ඒ මොක වුණත් උඹ හෙට ඉඳන් ඉස්කෝලේ එන්න ඕන." ඒ දින 3ක කාලය අතිශය දීර්ඝ විය. පැයක් ගතවීමට ඒ තරම් දිගු කාලයක් ගත වෙන බව ඇය මීට පෙර දැනගෙන සිටියේ නැත. එහෙත් ඒ දින 3ක කාලය ඇය රතුවිලි දෙක දුටු මොහොතේ සිට ගත වූ දින දෙකට කාලයට වඩා සම්පූර්ණ වෙනස් විය. ඒ දින 3න් මුල් දිනය අවසන් වනටත් පෙර ඇය
ඇගේ දුරකථනයෙන් අශයෙන් නමින් යුතු අංකය සම්පූර්ණයෙන්ම අවහිර කළාය. ඒ අංකයෙන් කිසිදු මැසේජයක් හෝ ඇමතුමක් නොවන පරිදි ඒ අංකය හා සම්බන්ධ සියලු ඩිජිටල් සබඳතා අවහිර කළාය. ෆේස්බුක් ගිණුමෙන් පවා අශයෙන් ජයවර්ධන නම ඉවත් කළාය. මුලදි අශයෙන් මැසේජ් කළාදැයි විමසා කවිෂා පැයෙන් පැයට විමසන විට ඇය නිහඬව සිටියාය. එහෙත් මුල් දිනයෙන් පසු කවිෂායි ප්‍රශ්නයම නැවත නැවත අසන විට අශයෙන් කියන්නේ කවුදැයි පෙරළි ප්‍රශ්න කරාය. තමා එහෙම මිනිසෙකු ගැන නොදන්නා බවත් ඒ නිසා නැවත එවැනි මිනිසෙකු ගැන නොවිමසන ලෙසත් ඇය දැනුම් දුන්නාය. එහෙත් සියල්ල එසේ සිදුවෙමින් පැවතියදී පාසලට පැමිණෙන්න යැයි කවිෂා කළ ඉල්ලීම ඇය මගහැරියාය. මිස් මට මිග්‍රේන් යැයි ඇය පන්තිභාර ගුරුතුමියට මැසේජයක් යවුවාය. ඒ සමග ඒ මිග්‍රේන් කතාව සිරියාවතී හරහා සිය මවටද ඕස්ට්‍රේලියාවේ සිටින සිය පියාටද sannivedanaya කළාය. සිරියාවතී අනේක ගොඩ වෙදකම් එයට ලැහැස්ති කරන විට මිග්‍රේන් වලට හොඳම ඖෂධය විවේකයයි පණ්ඩිතමානී ස්වරයෙන් පවසා තවදුරටත් දොර වසා තබා ගැනීමට හේතු සොයා ගතාය. මෙසේ තෙවන දිනය එළඹෙන විට ඇය ඇගේ හිත සමබර තත්ත්වයකට පත් කරගෙන සිටියාය. එහෙත් ඒ තෙවන දින උදෑසන ඇය කිසි දිනක නොදත් නාදුරන දුරකථන අංකයකින් ඇයට මෙවැනි පණිවිඩයක් ලැබුණේය. මේ නම්බර එකෙන් ඩොක්ටර් රවින්ද්‍රට කතා කරන්න. එයා ඔයාට කරන්න ඕන දේ කියලා දෙයි. ආදරෙයි හැමදාම. ඒ නාදුනන පණිවිඩය දෙස ඇය බොහෝ වේලක් බලා සිටියාය. ඒ අතරින් ආදරෙයි හැමදාම යන වචන දෙක 50 වතාවක් පමණ තමාගේ හඬින් උච්චාරණය කළ ඇය එහි සැඟවී ඇති ආදරය පිළිබඳ හැඟීම් සොයා ගැනීමට උත්සාහ කළාය. එහෙත් ඒ අසාර්ථක වූ කල ඒ නාඳුනන අංකයට ඇමතුමක් ගත්තාය. නමුත් අර සරාගී කටහඬ සහිත ගැහැණිය ඒ ඇමතුමට ප්‍රතිචාර දැක්වූයේ ඒ අංකය භාවිතයේ නොමැති බව පවසමිනි. ඊළඟට ඇය අර මැසේජයේ සඳහන් වූ අංකයට ඇමතුමක් ගත්තාය. ඩොක්ටර් රවින්ද්‍ර අනෙක් අන්තයෙන් ගොරෝසු කටහඬක් ඇසිනි. නම ගම ඇතුළු මේ අංකය කොහෙන්දැයි ලැබුණේ දැයි වැනි කෙටි ප්‍රශ්න කිහිපයකට පසු ඇය සමග වූ සංවාදය ගොරෝසු කටහඬ මෙසේ සමාප්ත කළේය. සෙනසුරාදා දවල් 1ට එන්න. පැයකට කලින් මේ එවන අංකයට කෝල් එකක් දෙන්න. දුරකථනය විසන්ධි කළ විගසයි දුටුවේ ජනෙල් පඩිය මත වැටී සිටින සමනලයකි. ඇය වහා දුරකථනය පසෙක තබා දුවගොස් කහම කහ පැහැති වූ අත්ලට ගත්තාය. එවිට උගේ අත්තටුවලට ප්‍රමාණය හා හැඩය අනුව වූ සාරා නමින් ඇය නම් තැබූ සමනල් කෙල්ල බවත් දැනටමත් ඇය මිය ගොස් ඇති බවත් හඳුනා ගත්තාය. ඊළඟට ඇය ඇගේ පොත් රාක්කයේ කොනක තිබූ සමනලුන්ගේ දත්ත සටහන් පොත අතට ගත්තාය. එහි පිටු පෙරලා කහ පැහැති සමනලයෙකුගේ මරණය පිළිබඳ අනාවැකිය කුමක්දයි පරීක්ෂා කළාය. එහි ඇගේම අත්තකුරින් මෙසේ සටහන් වී තිබුණි. Not an easy omen though it's predict a sudden life change. හදිසි ජීවිත වෙනස්වීමක් පෙන්නුම් කළද මේ පහසු පෙරනිමිත්තක් නොවේ. කිසිම ග්‍රහලෝකයක් නැති පාළු ශීරපතයක තමා අතරමං වූ බව ඇයට දැනිනි. එහෙත් තමාගේ තනියට තමා පමණක් නොව කුස තුළ වැඩෙන කලලයක්ද පවතින බව ඒ හදිසි නිමේෂයේදී ඇය තේරුම් ගත්තාය. ඒ සමගම තමා තුළ ඇති වූයේ සතුටක්ද දුකක්ද යන්න ඇයට තේරුම් ගත නොහැකි විය.